ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ SADC ලෝකයා මගේ YouTube channel එකට. ඉතින් මගේ යාළුවනේ අලුත් අවුරුද්ද ඔයාලට කොහොමද සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවා හැමෝටම මේ වීඩියෝ එක බලන අයට. ඉතින් මට අද කියන්න තියෙන්නේ පොඩි කරදරයක් වුණා අපිට. අපි අවුරුදු shopping ගිය අතරේ ඉතින් මොකද කරන්නේ අපි හැමෝටම එහෙම වෙන්නේ නෑනේ යාළුවනේ. ඉතින් ගෙදර තිබ්බ පොඩි වැරදිකුත් ඉවර කළා හවස් වරුවේ අපි ගියා. ඉතින් අච්චාරුත් හදලා කොකිස් ටිකක් තිබ්බා ඒකත් හදලා ඔක්කොම වීඩියෝ කරේ නෑ යාළුවනේ. ඉතින් රෙදි ගන්න සොම්බිය නැති වෙලා. ඉතින් ඒ ටික අපිට ගන්න බැරි වුණා. මොකද ඒ අතරේ වචන කිහිපයකුත් හුවමාරු වුණා. අපි කලබල වෙලා බය වෙලා ඉතින් හම්බුනේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැති නිසා අපි පොඩි අයව පාක් එකට එක්කන් ගිහින් එයාලගේ සතුට අපිට නැති කරන්න බෑනේ. එයාලව සෙල්ලම් කරලා එයාලට සෙල්ලම් කරන්න ඉඩ දීලා අපි චුට්ටක් වෙලා හිටියා. ඉතින් මොකද කරන්නේ? අපිට හැමදාම මෙහෙම වෙන්නේ නැහැනේ යාළුවනේ. ඉතින් මං හිතනවා අපිට shopping කරන්න බැරි වුණාට අපි ගෙදර තියෙන හැමදේම අපි ලෑස්ති කරලා අපි ආවේ. ඉතින් අපිට අලුත් අවුරුද්දට රෙදි නැති වුණා කියලා අපේ අවුරුද්ද අපිට සමරන්න බැරුව යන්නේ නැහනේ. අපිට නැති වුණේ රෙදි විතරයි. shopping කරන්න බැරි වෙච්ච එක විතරයි. අනිත් අපි හැමදේම අපි ගෙදරට අලුත් අවුරුද්දට සමරන්න උවමනා කරන දේවල් අපි ගෙදරට අරගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ වැඩේ අපි පස්සට දාගත්තා. පස්සේ කරනවා කියලා හිතාගෙන. මොකද මහත්තයා එන්න එපා අපිට ඒ වැඩ ටික කරගන්න. ඉතින් ඒ අතරතුර තමයි අපිට ඔයා කර තැබ්බ උනේ. ඉතින් චූටි අයව සෙල්ලම් කරනකම් අපි දෙන්න ටිකක් වෙලා කල්පනා කර හිටියා. ඒකට ඉතින් අපිට දුක් වෙන්නේ නෑ. ඉතින් අපි සතුටින් ගිය ගමනක්. අපිට ඒ ගමන චූටි අයත් එක්ක විඳින්න බැරි වුණ එක තමයි තියෙන දුක. චූටි අය ආසාවෙන් ගිය ගමනක්. ඉතින් චූටි අයට කන්නත් තරන් දීලා යාළුවගේ අර ස්ට්‍රෙස් එක නැති වෙන්න අපි පොඩ්ඩක් පාක් එකට ගියා. ඉතින් අපි යමුවෙමු යාළුවේ. හරි මම ටිකට් ගන්න එන්න. යනකොට එන්න.